ඕනේ. අපි අද වේලා තිනවා. කියන්න බලන්න මොනවද තියෙන්නේ කියලා. යෙලෝ රයිස් එක හදලා තිනවා. චිකන් තියෙනවා. අලත් තෙල් දාලා තිනවා. මුකුණු වෙන්න මලවල තිනවා. මඤ්ඤොක්ක වියලා තිනවා. අර මඤ්ඤොක්ක. ඕ. සලාද හදලා තිනවා. පරිප්පු හදලා තිනවා. අපි බොන්චි එක නම් ඉවරයි. බොන්චිත් තියෙනවද? ඔව් බොන්චිත් තිබුණා බොන්චිත් තියලා කපඩම් බැඳලා තියෙනවා. ඉතින් අපි මේ ඔක්කොම හදලා තියෙන රසකාරක වලින් තොර. අපේ ආහාර වෙලා කාපු කෙනෙක් ආයි එන්න නැතුව ඉන්නේ. ආයි ඇතුළට එනවා අපි මේක පිළිසිඳු ඉවරට. රසකාරක නැහැ කිව්වනේ. මේ මම විසින්ම මම හදලා තමයි මේ හැම කරි එකකටම මේ පවුඩර් එක කල්පවුඩර් මම හදලා තමයි දාන්නේ. ඕ ඒවත් තියෙනවා නේ. ඒවත් තියෙනවා චිකන් තියෙනවා රයිස් තියෙනවා මම දාලා දෙනවා. පෙටාව කන්න හරි කැමති කට්ටිය. ඔව් මට ඇත්තටම මේ ආවේ ගොඩක් පිරිසුකම නම් හොඳටම තියෙනවා වගේ. කියන්නේ හරි ආසයි හිතෙනවා. ඔව් වා කියන්න. හරි. ඉතින් මේ ඇත්තටම මේ මං බලාපොරොත්තු වෙන්නේ මේක හඳුන්වා දීමක්. ඔව්. මොකද අපේ ගොඩාක් අය තරුණ දුවගෙන යනවනේ රයිස් කන්න. එතකොට ඒ රයිස් එකට දානවා අජිනමොටෝ. ඔව්. අජිනමොටෝ තමයි අපේ කුඹුරු වලට හබුරු මැරෙන්න ගහන්නේ අජිනමොටෝ. මේක අත්අද වල්ලා තිනවා අපේ කුඹුරු තිනවා ඒවට අපි අජිනමොටෝ දැම්මම හබුරු මැරෙනවා. ඔව් ඔව්. ඉතින් ඒක මිනිස්සු දන්නේ නැහැ. හැබැයි මිනිස්සුන් දන්නේම නැතුව මැරිලා වැටෙනවා. ඔව්. නැති ලෙඩ ඔක්කොම ලෙඩ ටික තියෙනවා. ඔක්කොම ලෙඩ එන්නට ඔක්කොම එන්න පළවෙනිම හේතුව රසකාරක වල කෑම කන එක. ඇත්තටම මේ අපි අපේ කෑම ගොඩාක් පිරිසිදු පිළිවෙලට හදනවා. ඒ වගේම මේ අපේ කෑම කන්න උසාවියේ නඩුකාර මහත්තුරු වෙනවා, ලෝයර්ස්ලා එනවා, ડોක්ටර්ස්ලා එනවා. වැඩ කරන මේ මහත්තුරුවලා හැමෝම වැඩ මේ මහගෙදර කළුතර හොල් ක්‍රොස් එකේ ඉස්සරහා විද්‍යාලේ කිට්ටුවනේ. විද්‍යාලේ මේ හරියටම හොල් ක්‍රොස් එක. හොල් ක්‍රොස් එක ඉස්සරහා ජුබිලි ශාලාව තියෙන. ජුබිලි ශාලාවේ ඉදිරි පිටුම මෙලඩියක මෙහා පැත්තේ. මෙලඩියක මෙහා පැත්තේ. හොයාගන්න හරි ලේසි. එන්න. හරි. රසවත් එකක් කාලේ. බොහොම ස්තුතියි. ජෙසිබිටයි. හරි.